Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අපිට සෙමස්ටර් එකක් ඉවර වෙලා හම්බුණු වැකේෂන් එකට අපි බැච් එකේ ළමයි ටික පොඩි ගමනක් ගියා. හරිද? ඉතින් මේ ගමන ගියේ කොහෙද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. අපි ගියේ සිරිපාදේ. ඉතින් මේ අපි රත්නපුරේට එකතු වෙලා තමයි කට්ටිය ඔක්කොම එකම තැනකට ඒ ළඟ තිබ්බ ඉස්කෝලේකට එකතු වෙලා තමයි ගමන පටන් ගත්තේ. මේ බෑග්ස් අරන් යන විදිය තමයි ඉතින්. ඊට පස්සේ අපි බෑග්ස් ටික තියලා ගමන පටන් ගත්තා. මේ ඉතින් අපි ආශිර්වාද ගන්න සමන් දෙවියන් වඳින්න ගියා. හේතුව මොකද කොහොමත් අපි ආශිර්වාද ගන්නවා. නමුත් අපේ නඩේ හිටපු 40න් භාගයක්ම කෝඩු අය. ඉතින් ඊට පස්සේ අපි ඒ ආශිර්වාදෙත් එක්ක අපේ ගමන බොහොම පරිස්සමින් පටන් ගත්තා. පටන් ගත්ත ගමන් ඉතින් අපිට ගොඩක් මහන්සි යද්දී මේ ඉතින් අපේ කට්ටිය ඉදිකටු පාන හරියේදී මේ කෝඩු අය ඒගොල්ලන්ගේ චාරිත්‍ර කරන විදිය තමයි මේ තියෙන්නේ. පස්සේ අපි රෑට කෑවා. මේ ඉතින් අපි හදාගෙන ආපු සීනි සම්බෝල වලට පානුත් අපි අරගෙනම ගියා. මේ හරිය මාරම ලස්සනයි රෑට. ඒක අපි S2 දකින ලස්සන ෆෝන් එකකින් ගන්න අමාරුයි. හරිම ලස්සනයි. අපි කට්ටිය ඉතින් තියෙන බිස්කට් තියෙන ඒවා ඔක්කොම කන ගමන් ගියා. මේ උඩට ආවට පස්සේ පෙනෙන ලස්සන අපි සන්රයිස් එක බලන්න තමයි මෙතනටලා හිටියේ. මෙතන ගොඩක් ඉන්නවා ෆොරිනර්ස්ලා. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා මේ සන්රයිස් එක. මේ සන්රයිස් එක ඇත්තටම මට නම් S2 බලන්න චුට්ටක් අමාරුයි. මේ ඇත්තටම මේ ඉර ගිනි බෝලයක් වගේ. මේක කැමරා එකෙන් බලන එක තමයි මට නම් හොඳයි කියලා හිතුනේ. ඉර පායල ඉවරුණාට පස්සේ මේ විදියට තමයි කන්ද මුදුනට අවට පරිසරය ලස්සනට පේන්නේ. ඊට පස්සේ අපි පහන් පත්ති කරලා හඳුකුරු පත්ති කරලා ඒ චාරිත්‍රාත් ඔක්කොම කරලා වටේ පොඩ්ඩක් බලලා මේකද උඩට ගොඩක් සීතලයි. අපි පාන්දර නැගපු නිසා අවුව වැටෙනකන් අපි චුට්ටක් උඩට වෙලා හිටියා ඉතින්. ඊට පස්සේ අපි කට්ටිය හිමීට පහලට බහින්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් අපි ඔක්කොමලා එකට වගේ තමයි ආවේ. මේ ඉතින් උඩට පේන විදිහ තමයි අවට පරිසරය මාරම ලස්සනයි. උදේට ඇත්තටම ලස්සනයි. ඔන්න බලන්නකො පහලට ආවට පස්සේ කොහොමද අපේ සිරිපාදේ පේන්නේ කියලා. ඉතින් මේක තමයි අපි නැගලා බොහොම පරිස්සමින් බැහැලා ඉවර කළේ. ඔන්න අන්තිමට මම ඔයාලට අපේ ෆොටෝස් ටිකකුත් ඇඩ් කළා. බයි බයි.